මේ කතා බහට අපි ආරාධනා කරා චයින ලංකා එඩියුකේෂන් හි ඩොක්ටර් භාග්‍යා රොඩ්රිගෝට. අයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඩොක්ටර් අපි මුලින්ම කතා කරමු මොකක්ද චයින ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ? චයින ලංකා එඩියුකේෂන් ඇත්තටම අපි මේ වෙනකොට ලංකාව තුළ අවුරුදු 25ක විතර කාලයක් වෙනවා පටන් අරගෙන අපි චයින ලංකා එඩියුකේෂන් එකෙන් ඇත්තටම අපි මේන්ලි අපි කරන්නේ ලංකාවේ උසස් පෙළ හදාරන සිසු දැරියන්ට ඒගොල්ලන්ට ශිෂ්‍යත්ව අරන් දීලා ශිෂ්‍යත්ව මගින් ඒගොල්ලන්ට චයින වල තියෙන විශ්වවිද්‍යාලවල ඒගොල්ලන්ගේ උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාව ලබා දෙනවා. දැන් අපි දන්න කාරණාවක් තමයි මේ චීනය තමයි බොහෝ වෙලාවට බොහෝ රැකියා ප්‍රමාණයක් බොහෝ මේ උසස් අධ්‍යාපන වාර අවස්ථාවන් ලබා දෙන ලෝකයේ රටවල් වලට මේ ආයතනය හා සම්බන්ධ මොන වගේද සිද්ධ වන්නේ මේ කාරණා පිළිබඳව මතක් කරමු. ඒ කියන්නේ අපේ ආයතනයට ඇත්තටම චීන ඒ විශ්වවිද්‍යාල වලින් අපිට ස්කෝලර්ෂිප්ස් දෙනවා. ඉතින් අපි ඒ ස්කෝලර්ෂිප්ස් තමයි අපේ දරුවන්ට ලබලා දෙන්නේ. ඉතින් මේ දරුවෝ අර මම කිව්වා වගේ උසස් පෙළ සමත් නම් ඒගොල්ලන්ට ඇවිල්ලා අපේ මේ ශිෂ්‍යත්වයකින් ගිහිල්ලා ඒගොල්ලන්ට උසස් අධ්‍යාපනය කරන්න පුළුවන්. දැන් අපිව නරඹන කෙනෙක්ට හිතන්නට පුළුවන් මොන වගේ විෂය පද්ධතියද තියෙන මොන වගේ ශිෂ්‍යත්වද ලබා ගන්නට පුළුවන්කමක් තියෙන්නේ කියලා. ඒ කාරණා මොන විදිහටද සිද්ධ වෙන්නේ? ඔව්. ඒ කියන්නේ දැන් අපේ රටේ උසස් පෙළ ගත්තොත් ගණිතාංශයෙන්, වාණිජාංශයෙන්, විද්‍යාංශයෙන්, කලාංශයෙන් ඉතින් මේ හතරෙන්ම උසස් පෙළ හදාරන දරුදැරියෝ ඉන්නවා. ඉතින් මේ දරුදැරියන්ට ඒගොල්ලන්ට ඕන දැන් අපි කියමුකෝ ගණිතාංශයෙන් ඉගෙන ගන්න දරුවෙකුට ලංකාවේ ඉංජිනේරු වංශයෙන් ඒගොල්ලන්ට විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න බැරි අවස්ථා තියෙනවා. මොකද අපේ මාක්ස් වල ඉතාලම ගොඩක්ම හොඳ කියන්නේ ඒ තුනක් ගත්තත් යන්න අමාරු මට්ටමකට තියෙනවා සමහරක් අවස්ථාවල. ඉතින් ඒ වගේ දරුවන්ට ඉතින් පුළුවන් මේ චීන ශිෂ්‍යත්ව වලට ඇප්ලයි කරලා ඒගොල්ලන්ගේ සිහිනය ඉංජිනේරුවරයෙක් වීමේ සිහිනය ඒගොල්ලන්ට සාර්ථක කරගන්න. ඒ වගේම දැන් කොමර්ස් කරලා තියෙනවා ඒගොල්ලන්ට බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන්, ඉකොනොමික්ස් ඇන්ඩ් ට්‍රේඩ් වගේ විෂයන් තියෙනවා. ඉතින් ඒ දරුවන්ට පුළුවන් ඇප්ලයි කරලා ඒ ශිෂ්‍යත්වය. දැන් ආර්ට් කරනවා, මියුසික් කරන දරුවන්ට මියුසික් සම්බන්ධව තියෙන ඩිග්‍රී එකක්. එහෙම නැත්නම් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඒ ඩිග්‍රීස් වලට ඒගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අර ඒක ඉතින් අර ඩිපෙන්ඩ් වෙනවා දරුවෝ සමහරක් අය මැත්ස් කරලා සමහරක් වෙලාවට ඉල්ලන වෙන විෂයක්. නමුත් ඒ හින්දා ඒගොල්ලන්ට පුළුවන් අපි ළඟට ඇවිල්ලා ඒගොල්ලන් කැමති දැන් අපි ළඟ තියෙන විෂය මාලාවන් බලලා කැමති ඩිග්‍රීස් ප්‍රෝග්‍රෑම්ස් එක බලලා කැමති ඩිග්‍රී එකක් තෝරගන්න. දැන් වෛද්‍ය විද්‍යාවට යන්න බලාපොරොත්තු වෙන දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන් අනිවාර්යයෙන්ම A levels පාස් වෙලා තියෙන්න ඕන. අවම සුදුසුකම අපේ වෛද්‍ය සභාවේ තියෙන අවම සුදුසුකම තියෙන්න ඕන. ඒ කියන්නේ C2S එකක්. ඒ C2S එකක් තියෙන දරුවෙකුට පුළුවන් චීනයේ වෛද්‍ය විශ්වවිද්‍යාලයට ඇප්ලයි කරලා ඒගොල්ලන්ට වෛද්‍යවරයෙක් වශයෙන් ඇවිල්ලා ලංකාවේ වෛද්‍ය සභාව මගින් දෙන එක්සෑම්ස් කරලා ප්‍රැක්ටිස් කරන්න. දැන් මේ විෂයන් පිළිබඳව මතක් කිරීමක් සිදු කරන් අපි කෙටියෙන් මතක් කරු මොන වගේ විෂයන්ද හදාගන්න පුළුවන්කමක් තියෙන්නේ? ඔව්. අපි ඉංජිනේරු වංශයෙන් ගත්තොත් ඒගොල්ලන්ට තියෙනවා ඇත්තටම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, කම්පියුටර් සයන්ස්, ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඔටෝමේෂන්, ඉලෙක්ට්‍රොනික ඇන්ඩ් ඉන්ෆර්මේෂන්, එයාක්‍රාෆ්ට් මැනුෆැක්චරින්, තව කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, මෙකැනිකල් ඉන්ජිනියරින්, මෙකට්‍රොනික්ස් ඔය වගේ විෂයන් ගොඩක් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඕනම දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ වගේ විෂයන් වල ශිෂ්‍යත්වයක් ගන්න අපිව සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලක වගේ ඉන්ටර්නැෂනල් ඉකොනොමික්ස් ඇන්ඩ් ට්‍රේඩ්, බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන්, කමියුනිකේෂන් ඉන්ජිනියරින්, තව තියෙනවා ෆ්ලයිට් ඩිස්පැච් ඉන්ජිනියරින්. ඉතින් ඒ වගේ විෂය ධාරාවන් කොමර්ස් කරපු දරුවන්ට ඇප්ලයි කරන්න පුළුවන්. MBBS ඇප්ලයි කරන්න පුළුවන් වෛද්‍ය කියන්නේ සයන්ස් කරපු දරුවන්ට. ඒගොල්ලන්ට ඒ වගේම කෙමිකල් ඉන්ජිනියරින්, බයොලොජිකල් ඉන්ජිනියරින්, බයොලොජිකල් සයන්ස් නෙමෙයි බයොලොජිකල් ඉන්ජිනියරින්, ෆුඩ් සයන්ස් ඉන්ජිනියරින්. ඉතින් මේ විෂයන් වලටත් බයෝ කරපු දරුවෝ ඉන්නවනම් මොකද සමහරක් දරුවෝ අපෙන් අහනවා ඒගොල්ලන්ට ආස ලැබ්ස් වල වැඩ කරන්න. වෛද්‍යවරයෙක් වශයෙන් වැඩ කරන්න ආස නැහැ. ඒතර ඒගොල්ලන්ට පුළුවන් අර වගේ විෂයන් තෝරගෙන ශිෂ්‍යත්වයක් මගින් අවුරුදු 4ක් වෙන මේ සුළු කාලයකින් ඒගොල්ලන්ට ඩිග්‍රී එක ඉවර කරන්න. දැන් මේ ওই කාරණාවත් එක්ක මේ කෙනෙක්ට හිතන්නට පුළුවන් දැන් මේ වෙනත් රටකට යනකොට සාමාන්‍යයෙන් දැන් ඔය ජපානයේ චීනයේ වෙන රටකට යනකොට මේ භාෂාවේ ගැටලු ඇති වෙන්නට පුළුවන් කමක් තියෙනවානේ. මට භාෂාව බෑ. මම භාෂාව ඉගෙන ගන්නට ඕනේද? පාසල් පද්ධතිය තුළ මේ භාෂාව ප්‍රගුණ කරලා තියෙන්නට ඕනේද? මේ කාරණාව කොයි විදිහටද බලපාන්නේ මේ හා සම්බන්ධ වෙනවා නම්?
ඔය මාෂි. ඇත්තටම කෙනෙක් හිතන්න පුළුවන් චීනේ යනවා කොහොම අපිට චීන භාෂාවෙන් ඉගෙන ගන්න අපි චීන දැනගන්න ඕන. චීන නැතුව අපිට බෑ මේ රටේ සර්වයිව් වෙන්න කියලා. නෑ ඇත්තටම මේ ඩිග්‍රීස් කරන්නේ ඉංග්‍රීසි මීඩියම්. නමුත් අපි චීන රටට යන්නේ ඒක කතා කරන්නේ ඒගොල්ලන් චයිනීස් ලැන්ග්වේජ් එක. ඒතර ඒ හින්දා අපි හැම දරුවෙක්ම චයිනීස් භාෂාව ඉගෙන ගන්න ඕන. චයිනීස් අපි ඇත්තටම දරුවෝ අපෙන් ලංකාවෙන් යන්න ඉස්සෙල්ලා අපි නොමිලේ අපේ ආයතනයේ නොමිලේ මාස 3ක සර්ටිෆිකේට් කෝස් එකක් දරුවන්ට කරනවා. ඒකෙන් පස්සේ තමයි අර කියන්නේ පූර්ව පුහුණු වීමකින් තමයි අපි දරුවෙක්ව යවන්නේ චයිනාවලට. නමුත් ඒගොල්ලෝ යුනිවර්සිටි එකට ගියාමත් up to second year විතර වෙනකන් ඒගොල්ලන් සබ්ජෙක්ට් එකක් වගේ වශයෙන් මේ චීන භාෂාව ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ අපි ලංකාවේ සිංහල කරනවා ඉංග්‍රීසි කරනවා ඒ වගේ මේගොල්ලන් චයිනීස් ලැන්ග්වේජ් එක කරන්න ඕනේ. චයිනීස් ලැන්ග්වේජ් එක දන්නවා කියන්නේ ඇත්තටම ලොකු ඔපචුනිටිස් වලට මේගොල්ලන්ට chances තියෙනවා. කියන්නේ ඒ රටේ වුණත් හොඳට චීන භාෂාව දන්න දරුවෙකුට ඉස්සරහට යන්න පහසුයි. දැන් ලෝකේ මම දන්නවා අපෙන් පාස් අවුට් වෙච්ච දරුවෝ විවිධ රටවල ගිහිල්ලා තියෙන ඒගොල්ලන් කම්පනීස් වල වැඩ කරනවා. අපිට කෝල් කරලා කියලා තියෙනවා චයිනීස් ලැන්ග්වේජ් එක ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂන්ස් වලට පවා බෙනිෆිට්ස් උනා කියලා. බෙනිෆිට් එකක් උනා කියලා. මොකද දැන් අද ලෝකේ ගොඩක් චයිනත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. ඒතර චයිනීස් අය එනවා ඒගොල්ලන් ඉංග්‍රීසි වලින් කතා කරනවා අඩුයි. එතකොට අර අපේ චයිනා වලින් ග්‍රැජුවේට් වෙච්ච දරුවෝ චීන ඉගෙන ගත්ත දරුවන්ට අර ඒ කියන්නේ ඒගොල්ලන්ට ලොකු chance එකක් වෙනවා. මොකද අරගොල්ලන්ත් එක්ක කතා කරන ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂන් වැඩි වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවල් තියෙනවා මේ චීන භාෂාව හරියට ඉගෙන ගත්තොත්. දැන් හදිස්සියේ කෙනෙක්ට බයක් තිබුණොත් මට මේ භාෂාව ප්‍රගුණ කරගන්නට බැරි වුණොත් කියලා මොන වගේ පපසිරද තියෙන උන්ට මොන වගේ අවස්ථාවක්ද උන්ට තියෙන්නේ? ඇත්තටම මුලදී හිතෙන්න පුළුවන් අම්මෝ චීන භාෂාව හරි අමාරුයි අපිට ලියන්න බෑ කතා කරන්න බෑ. මොකද මේ හැම දරුවෙක්ටම ලියන්නත් උගන්වනවා. කතා කරන්න ලියන්න කියවන්න මේ තුනම පුළුවන් මේ යන හැම දරුවෙකුටම. ඉතින් ඇත්තට මේක බය වෙන දෙයක් නෑ. මොකද අපි ඉංග්‍රීසි අපේ ඇල්ෆබෙට් එක ගත්තොත් ඒ අකුරින් ඉඳන් සිංහල හෝඩියේ මුල් අකුරින් ඉඳන් වගේ චයිනාවලත් ඒගොල්ලන් චයිනීස් ලැන්ග්වේජ් එකේ මුල් අකුරේ ඉඳන් තමයි උගන්වන්නේ. එතකොට ඒක හැමදාම මොකද මේ විශ්වවිද්‍යාල වලට යන අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච දරුවෝ යන්නේ ඒගොල්ලන් මේක ටක් ගාලා පික් කරනවා. ඉතින් ඒගොල්ලන් ලස්සනට ලැන්ග්වේජ් එක කතා කරනවා. ඇත්තටම අපේ මාස 3න් යනකොට හොඳටම කතා කරන දරුවෝ ඉන්නේ කියන්නේ හොඳ ෆ්ලුවන්ට්ම නෙමෙයි කියන්නේ මාස 3ක් වැඩි කෙටි කාලයක්. නමුත් ඒ කාලයට හොඳට කතා කරන දරුවෝ ඉන්නවා. ඉතින් ඒ හින්දා ඒක ඇත්තටම අපි හිතන තරම් අමාරු කාර්යයක් නෙමෙයි. දැන් මේ භාෂාව පිළිබඳව කතා කිරීමත් එක්ක මට හිතුණු දෙයක් තමයි දැන් මේ භාෂාව කියන්නේ චීන භාෂාවෙන් විතරයි Tamanගේ අධ්‍යාපනය කරන්නට පුළුවන් කමක් තියෙන. එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාව හා මොහු වෙලාද මේ උසස් අධ්‍යාපනය හදාරන්න පුළුවන් කමක් තියෙන. මේ කාරණාවන් සිදු වෙන්නේ කොහොමද? ඔව් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි මේක කරන්නේ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි කරන්නේ. චයිනීස් ලැන්ග්වේජ් එකකින් තියෙනවා. නමුත් ඒක අපේ ෆොරින් ස්ටුඩන්ට්ස්ලා හරිය අඩුයි යනවා. මොකද ඒක චයිනීස් අයම තමයි චයිනීස්. එහෙම නැත්නම් ඔය අපි ගමුකෝ වියට්නාම්, මැලේසියා, අර ඉන්දුනීසියා, සිංගප්පූර් වගේ අය තමයි චයිනීස් ලැන්ග්වේජ් එකෙන් කරන්නේ. නමුත් අනිත් හැම ෆොරින් රටකම වගේ දරුවෝ කැමති ඉංග්‍රීසි වලින් කරන්න. ඒකට ඒගොල්ලන් ඉංග්‍රීසි වලින් තමයි ටෝටලි මේක කන්ටිනියු කරන්නේ. එතකොට මේ ආචාර්ය මණ්ඩලය මොන වගේ භාෂාවන් වලින් සමන්විත වන්නේ මොන වගේ රටවල් වල ආචාර්යවරුන් දින්නේ පිළිබඳව මතක් කිරීමක් කරමු. ඔව් ඇත්තටම ආචාර්යවරු ඉන්නේ දැන් ගොඩක්ම චයිනීස් අය තමයි. ඉතින් ඒගොල්ලන් ඔක්කොම හොඳට ඉංග්‍රීසි කතා කරන හොඳ ඇත්තටම ප්‍රොෆෙෂනල්ස්ලා ගොඩක් අය ඉතින් ඔය PhD එකක් තියෙනවා අඩුම මාස්ටර් එකක් තියෙන ටීචර්ස්ලා තමයි ඉන්නේ ප්‍රොෆෙසර්ස්ලා ඉන්නේ. ඉතින් ඒගොල්ලන් තමයි මේගොල්ලන්ට උගන්වන්නේ. නමුත් ඒගොල්ලන්ගත් ලොකු ඉංග්‍රීසි පිළිබඳ ඒගොල්ලන් හොඳ ට්‍රේනින් එකක් අරන් තියෙන ගොඩක් අය ඉස්සර නම් USA යනවා ගිහිල්ලා ඒගොල්ලන් සම්කිසි කාලයක් ගිහි ඉගෙනගෙන ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක තරව කරලා ඇවිල්ලා මෙහි උගන්වනවා ළමයින්ට. ඉතින් ඇත්තටම දැන් ඔක්කොම වගේ ඉන්න ගුරුවරු ටික චයිනීස් ගුරුවරු. දැන් මේ අපි දන්නවා ලංකාවේ කෙනෙක්ට විශ්වවිද්‍යාලයකට යන්න ඕන කමක් තියෙනවා නම් සාමාන්‍ය පෙළ හොඳින් පාස් වෙන්න ඕනේ. ඊට පස්සේ තමන් හොඳට අවබෝධයක් තියෙන විෂය ධාරාව ඔස්සේ උසස් පෙළ විභාගෙට මුහුණ දෙනවා. ඒත් එක්කම හොඳ ඉසෙඩ්කෝ එකක් ගන්නට ඕනකම තියෙන විශ්වවිද්‍යාලයකට යන්න සමහර අවස්ථාවල වලදී මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට මුහුණ දෙන්නටත් සිද්ධ වෙනවා. මොන වගේ සුදුසුකමක්ද තියෙන්නට ඕනේ මෙවැනි කෙනෙක්ට චීනයට ගිහිල්ලා මේ විදිහට චීනයේ විශ්වවිද්‍යාලයකින් Tamanගේ උසස් අධ්‍යාපනය ළඟා කරගන්නවා නම් එවැනි කෙනෙක්ට මොන වගේ ඉලක්කයක් කරා යන්නට මොන වගේ සුදුසුකමද තියෙන්නට ඕනකමක් තියෙනවා. ඔව් මාෂි. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙඩිසින් කරන්න යන දරුවෙක් ඉන්නවා නම් යාට ලංකාවේ උසස් පෙළ විභාගයෙන් C2S එකක් මිනිමම් තියෙන්න ඕන.
ඉංග්‍රීසි මීඩියම් කරලා තියෙන අපි කියමු කේම්බ්‍රිජ් කරලා තියෙන පුළුවන් එඩෙක්සෙල් කරලා තියෙන පුළුවන් ඒ දරුවන්ට 2Cs 1D තියෙන්න ඕන ඒගොල්ලන්ට පුළුවන් මොකද මේක තමයි අපේ වෛද්‍ය සභාවේ පිළිගත් රිසල්ට් එක ඒක තියෙන කෙනෙකුට ඇප්ලයි කරලා ලංකාවේ ඇවිල්ලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නමුත් අනිත් දරුවන්ට අපිට උසස් පෙළ සමත් වෙන්න ඕන උසස් පෙළ සමත් නම් මේගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන් ඇප්ලයි කරාන් පස්සේ මේගොල්ලන් ඉන්ටර්විව් එකක් තියෙනවා සමහරක් වෙලාවට ඒක ලයිව් ඉන්ටර්විව් එකක් වෙන්න පුළුවන් ඊට පස්සේ මේ දරුවන්ව තෝරගන්න තෝරගෙන ඒගොල්ලන්ගේ ශිෂ්‍යත්වය දෙනවා මේ ඉන්ටර්විව් එකක් කියනකොටම පොඩ්ඩක් චකිතයක් ඇති වෙන්න පුළුවන් කියන එක අපි ඒ පිළිබඳව පොඩි මතක් කිරීමක් කරමු. ඒක ඇත්තටම ලොකු ඉන්ටර්විව් එකක් නෙමේ දරුවගෙන් අහයි සබ්ජෙක්ට් එකට සම්බන්ධ මේක සෙල්ෆ් ඉන්ට්‍රොඩක්ෂන් එකක් තමයි කරන්න තියෙන්නේ මේන්ලි. ඉතින් අපේ දරුවෝ ඒක කිසිම කරදරයක් නැතුව ඒගොල්ලන් කිසිම පැකිලීමක් නැතුව මේ ඉන්ටර්විව් වලට මුහුණ දීලා තියෙනවා මේ තාක්. ඉතින් අපේ හැම දරුවෙක් වගේම මේවා සමත් වෙලා තමයි ඒගොල්ලන් ශිෂ්‍යත්ව ගන්න. මොකද උසස් පෙළ සමත් දරුවෝ තමයි ගොඩක් අය ඇප්ලයි කරන්න ඉන්නේ ඉතින්. ඒගොල්ලන්ට ඒක ඉතාමත් පහසු වෙන විදිහට අපිත් ගොඩක් උදව් කරනවා. වෙනද ඉන්ටර්විව් එකට මුහුණ දීලා. ඉතින් හැම යුනිවර්සිටි එකකම නෑ. සමහරක් විෂයන් සඳහා පමණයි මේ ඉන්ටර්විව්ස් තියෙන්නේ. සමහරක් වෙලාවට යුනිවර්සිටිස් වලින් ලංකාවට එනම ඇවිල්ලා අපේ ඔෆිස් එකේදී තමයි දැන් මේ සැරේත් එක යුනිවර්සිටි එකකින් ආවා. ඇත්තම සම්මුඛ පරීක්ෂණයක් කියන්නේ අර මම කිව්වා වගේ ඒක දරුවෙකුට බය වෙන දෙයක් නැහැ. මොකද ඒගොල්ලන් ඇවිල්ලා ඒගොල්ලන් හරිම ෆ්‍රෙන්ඩ්ලි. චයිනීස් අය හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒගොල්ලන් අර අහන තින් ගොඩක් සෙල්ෆ් ඉන්ට්‍රොඩක්ෂන් එකක් තමයි දරුවෙක්ගෙන් ගන්න ඒගොල්ලන්. ඒගොල්ලන්ට දැනගන්නේ මෙයා මේ කරන විෂයට මෙයා ඇත්තටම කැමතිද? මේ විෂයෙන් මෙයා බලාපොරොත්තු වෙන්නේ කොතනට යන්නද? අර දැන් සමහරක් අය බයෝ කළා මං කිව්වේ ඉංජිනේරින් පැත්තට ගිහිල්ලා ලැබ්ස් වල වැඩ කරන්න තියෙන. අන්න ඒ වගේ ඉතින් අර මේ දරුවෝ ගැන පොඩි දැන ගැනීමක් වශයෙන් තමයි ඒගොල්ලන් කරන්නේ. ඉතින් අගේ පොඩි ඉන්ටර්විව් එකක් කරනවා විනාඩි ලොකු වෙලාවක් ගන්නෙ නැහැ. එහෙම නැත්නම් විෂයට අදාළව තමන් කරන විෂයට අදාළව තමයි ප්‍රශ්නයක් අහන්නේ. ඉතින් ඒවා කරලා නමුත් ඉතින් දරුවෝ මේ දක්වා අර මං කියවා වගේ කිසි කෙනෙක් ඉන්ටර්විව් එකෙන් ෆේල් වෙලා නැහැ. ඉතින් හැමෝටම වගේ ශිෂ්‍යත්ව දැන් අපි හරහා ඇප්ලයි කරන හැම දරුවෙකුටම වගේ ශිෂ්‍යත්ව හම්බුණා. දැන් මේ අපි දන්නවා ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයක් තුල උපාධියක් හදාගන්නට අවුරුදු 4ක් 5ක් 3ක් වැනි කාලයක් වැය වෙනවා. මේ විශ්වවිද්‍යාල පදවිය තුල මොන වගේ කාල සීමාවක්ද වැය වෙන උපාධිය හදාරන්නට? මෙඩිසින් ගත්තොත් අවුරුදු 6ක් යනවා. ඒ කියන්නේ 5 years course එකත් එක්ක 1 year internship එකක් යනවා. ඊ ඇරෙන අනිත් සියලුම විෂයන් engineering, management, music ඒ හැම දෙයකටම යන්නේ අවුරුදු 4යි. මේ අවුරුදු 4ට ඒගොල්ලන්ගේ ප්‍රථම උපාධිය අරගෙන ඒගොල්ලන්ට එන්න පුළුවන්. ඒගොල්ලන් කැමති නම් ඉදිරියට ඉගෙන ගන්නත් පුළුවන් මාස්ටර් ඩිග්‍රී එකක් වගේ කරන්න පුළුවන්. අපි මේ විශ්වවිද්‍යාල පිළිබඳ මතක් කිරීමක් කරමු. එක විශ්වවිද්‍යාලයක් එහෙම නැත්නම් විශ්වවිද්‍යාල කිහිපයක් තියෙනවද මොන විදිහට මේ කාරණාව සිදු වෙන්නේ? ඔව් විශ්වවිද්‍යාල ගණනාවක් තියෙනවා. දැන් ඉංජිනේරින් ගත්තොත් විශ්වවිද්‍යාල ගණනාවක් තියෙනවා. තියැන්ගොන් යුනිවර්සිටි එක, ෂෙන්යාන් ඒරෝස්පේස් යුනිවර්සිටි එක, එහෙම නැත්නම් ෆ්ලයිට් යුනිවර්සිටිස්, සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ඔය වගේ විශ්වවිද්‍යාල ගණනාවක් තියෙනවා. ඉතින් දරුවන්ට පුළුවන් අපි හා සම්බන්ධ වෙලා අපේ ඔෆිස් එකට ඇවිල්ලා ඒගොල්ලන්ගේ අර කැමති විෂයත් එක්ක විශ්වවිද්‍යාල තෝරගන්න. දැන් විශ්වවිද්‍යාල තෝරා ගැනීමේදී එතෙන්නත් යම්කිසි සුදුසුකමක් බලනවාද? එහෙම නැත්නම් Tamanගේ අභිමතය පරිදි මේ දේවල් තෝරගන්නට පුළුවන්කමක් තියෙනවද? ඔව් ඒක අභිමතය පරිදි පුළුවන්. Taman කැමති මේ යුනිවර්සිටි එක කියන්නේ එයා කැමති සබ්ජෙක්ට් එක තියෙනවා නම් මෙඩිසින් and මෙඩිකල් කොලෙජස් දෙකක් අපි කරන යුනිවර්සිටිස්. ඒ මෙඩිකල් යුනිවර්සිටිස් දෙකෙන් එකකට ඒගොල්ලන්ට යන්න පුළුවන්. මොකද ලංකාවේ වෛද්‍ය සභාව පිළිගත්ත යුනිවර්සිටිස් දෙකක් අපි කරන්නේ තියන්ජින් මෙඩිකල් යුනිවර්සිටි එක, ජර්ජියාන් මෙඩිකල් යුනිවර්සිටි මේ දෙකටම අපි යවන්නේ. ඉතින් Taman කැමති නම් ඒ යුනිවර්සිටි ළමයි තෝරගන්න කෙනෙක් ජර්ජියාන් යනවා කෙනෙක් තියන්ජින් යනවා. ඉංජිනේරුනුත් එහෙමයි. ඒගොල්ලන් කැමති විෂය අනුව Taman ඒක දරුවන්ට කැමති විදිහට විශ්වවිද්‍යාල තෝරගන්න පුළුවන්. දැන් අපි මතක් කරමු 2025 වර්ෂය තුල දරුවන් කී දෙනෙකුට මේ සඳහා අවස්ථාව විවර වුණාද? ඔව් ශිෂ්‍යත්ව විතරක් මට මතක විදිහකට ළමයි 150කට විතර ශිෂ්‍යත්ව හම්බුණා. ඒ කියන්නේ ඉංජිනේරින් විතරක් නෙමෙයි ඉංජිනේරින් මැනේජ්මන්ට් ඒ ශිෂ්‍යත්ව හම්බ වුණා අපේ දරුවෝ 150කට විතර. ඉතින් කියන්නේ එකම විෂයක නෙමෙයි විවිධ විෂයන් වල. ඉතින් ඒක ඇත්තම සතුටට කාරණයක් අපිට ශිෂ්‍යත්ව වලින් අපේ දරුවන්ට යන්න අඩු මුදලක් ඒගොල්ලන්ට යම්කිසි පොඩි මුදලක් තමයි ගෙවන්න වෙන්නේ. ඒ මුදල ගෙවලා ඉතින් ඒ ශිෂ්‍යත්වවල ඉගෙන ගන්නවා. මෙඩිසින් යන දරුවන්ට අපේ ශිෂ්‍යත්වයක් තියෙනවා. ඒක යුනිවර්සිටි එකට ගියාන් පස්සේ ඒගොල්ලන්ගේ ගන්න ඇකඩමික් මාක්ස් අනුව ඒගොල්ලන්ට nearly 45% වගේ ඒ වගේ ගාණක් අඩු වෙනවා. ඉතින් ඒකටත් මම හිතන්නේ අපේ මෙසරේ ගොඩක් දරුවන්ට ශිෂ්‍යත්වය හම්බුණා. දැන් මේ කාරණාවත් එක්ක අපිව නරඹන කෙනෙකුට හිතුනොත් 2026 වර්ෂයේදී මටත්
චීනයට යන්නට ඕනේ. මටත් මගේ උසස් අධ්‍යාපනය චීන රටේ ඉඳන් චීනයේ විශ්වවිද්‍යාලයක ඉඳන් කරන්නට ඕනේ කියලා කෙනෙකුට හිතුනොති. 2026 වර්ෂය තුල මේ කාරණා මොන විදිහටද සිද්ධ වෙන්නට තියෙන්නේ? ඔව් 2026 ශිෂ්‍යත්ව සඳහා දැන් ඇත්තටම අයදුම්පත් බාර ගන්නවා. දැන් මේ වෙනකොටවත් මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් ළමයි ඇවිල්ලා ඒ කියන්නේ A levels කරපු දරුවෝ කියන්නේ රිසල්ට්ස් තියෙන දරුවෝ රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඒ වගේම පෙන්ඩින් අය කියන්නේ 2025 බලාපොරොත්තු වෙලා ඉන්න දරුවෝත් කියන්නේ රිසල්ට්ස් බලාපොරොත්තුෙන් ඉන්න දරුවෝත් ඉන්නවා. ඒගොල්ලොනුත් ඇවිල්ලා ඇප්ලයි කරලා මේ ඉන්නවා මේ වෙනකොට යන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ ඇත්තටම මේ චීනය කියද්දී අපි දන්නවා මේ සංස්කෘතිය අතින් වෙනස් විදිහ රටක්නේ. භාෂාව විතරක් ඉගෙනගෙන හරියන්නේ නැහැ. සංස්කෘතිය කියන කාරණාව ඉගෙන ගන්නට ඕනේ. මේ කාරණාවන් ඔබේ ආයතනය හරහා සිද්ධ වෙනවද? කොහොමද මේ කාරණාවන් සිද්ධ වෙන්නේ? ඔව් මම අර කිව්වා අපි මුලින්ම දරුවෝ යන්නේ ඉස්සෙල්ලා ඒගොල්ලන්ට චීන කල්චර් එක අපි කියලා දෙනවා. චයිනාවල මේ විදිහට ඔයගොල්ලන් හැසිරෙන්න ඕන. මෙන්න මේම කල්චර් එකක් තියෙන්නේ. ඒගොල්ලන්ගේ ෆුඩ්ස් මේ විදිහට. ඇත්තටම අපි අර ඇත්තටම ලස්සන රටක්. අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා කල්චර් එක හරිම ලස්සනයි ඒ රටත්. ඉතින් ඒගොල්ලන්ගේ භාෂාවේ සිට ඒගොල්ලන්ගේ හැම දෙයකින්ම අපිට යම්කිසි දෙයක් අපේ දරුවන්ට ගන්න පුළුවන්. අපි ඒ පිළිබඳව ඒගොල්ලන්ට අර බේසික් නොලෙජ් එකක් දීලා තමයි යවන්නේ. නැත්නම් ඒගොල්ලන් අර අපේ රටේ විදිහටම ගිහිල්ලා ඒ රටෙත් හැසිරෙන්න පුළුවන්. කියන්නේ එක එක්කෙනා එක එක රටවල විවිධයි. ඉතින් ගුරුවරු විවිධයි. ඒගොල්ලන්ගේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එක වෙනස් අපිට වඩා. ඒ හැම දෙයක් ගැනම ඒගොල්ලන්ව දැනුවත් කරලා තමයි අපි යවන්නේ. එතකොට මේ ලංකාව තුළ උගන්වන ගුරුවරුන් චීනයේ ගුරුවරුන්ද එහෙම නැත්නම් ලංකාවේ පුද්ගලයිද මේ ගිණුම් කාර්යය සිදු කරන්නේ? නෑ චයිනීස් ලැන්ග්වේජ් එක අපි කරන්නේ චයිනීස් ගුරුවරුන් දාලා. අනිත් සබ්ජෙක්ට්ස් අපි ලංකාවේම ගුරුවරුන් තමයි උගන්වන්නේ. මොකද අපි කැල්කියුලස් කියන සබ්ජෙක්ට් එක උගන්වනවා. මොකද චයිනාවල ඇත්තටම මැතමැටික්ස් කියන එක කම්පල්සරි සබ්ජෙක්ට් එකක්. අපි කොමර්ස්ද ආර්ට්ද බයෝද මැත්ස්ද එක ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලන් අනිවාර්යයෙන්ම මේ කැල්කියුලස් සබ්ජෙක්ට් එක කරන්න ඕන. ඒකින්ද අපි වෙනමම ගුරුවරයෙක් දාලා ළමයින්ට අපි යන්න ඉස්සෙල්ලා මාර්ස් 3ක පාඨමාලාවක් කරනවා මේ කැල්කියුලස් සබ්ජෙක්ට් එක. චයිනීස් අපි චයිනීස් ලැන්ග්වේජ් එක කරන්නේ නේටිව් ස්පීකර් කෙනෙක් දාලාම තමයි. අපි ආයතනය පිළිබඳ මතක් කිරීමක් කරමු. කෙනෙකුට සම්බන්ධ වන්නට ඕන කමක් තියෙනවා. ඔබතුමියගේ ආයතනය හා අපි ඒ පිළිබඳ මතක් කිරීමක් කරමු. ඔව් අපේ ආයතනය ඇත්තටම තියෙන ජයවර්ධනපුර හොස්පිටල් එකේ B ගේට් එක ළඟ නම්බර 149 නිව් හොස්පිටල් රෝඩ්. මාව සම්බන්ධ කරගන්න පුළුවන් 077 290 290 හොට්ලයින් එකට කතා කරලා මාව ඩිරෙක්ට් සම්බන්ධ කරගෙන ඔයගලන්ට අවශ්‍ය දේවල් කතා කරගන්න පුළුවන්. එහෙම නැතිනම් අපි ඔෆිස් එක ඇරලා අපි morning 9 to 5 අපි ඕපන් කරලා තියෙනවා. ඕනම කෙනෙකුට ඕනම වෙලාවකට ඇවිල්ලා අපේ ආයතනයට ඇවිල්ලා ඔයගලන්ට අවශ්‍ය ඉන්ෆර්මේෂන් ගන්න පුළුවන්. දැන් ওই කාරණාවත් එක්ක මට හිතුණු දෙයක් තමයි දැන් මේ ආයතනය තුළ භාෂාව පිළිබඳ ඉගැන්වීමක් සිදු කරනවා. සංස්කෘතිය පිළිබඳ ඉගැන්වීමක් සිදු කරනවා. ලංකාවේ මේ දුර පැත්තක ඉන්න දරුවෙකුට මේ හා සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවද? නේවාසික පහසුකම් තියෙනවද? මේ කාරණාවන් කොයි විදිහට සිදු වෙන්නේ? ඔව්. එහෙම අපි නේවාසික පහසුකම් කියලා නැහැ. අපි මේක ඔන්ලයින් වෙන විදිහ ඔන්ලයින් විදිහට තමයි කරන්නේ. කියන්නේ ළඟ ඉන්න දරුවෝ එනවා ආයතනයට ඇවිල්ලා ඒගොල්ලන් එතෙන්දිම ටියුෂන් එක ගන්නවා. කියන්නේ ක්ලාසස් වල සම්බන්ධ වෙනවා. ඒ මොහොතේ මේක ඔන්ලයින් හරහත් අපි දෙනවා ළමයින්ට මේ සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ඇත්තටම කොළඹ විතරක් නෙමෙයි මඩකලපුව, කතරගම, බැටික්ලෝය හැම කංකසන්තරුවේ හැම පැතිවලින්ම දරුවෝ මේකට නුවර, අනුරාධපුර එහෙම ගොඩාක් ළමයි අපි හා සම්බන්ධ වෙනවා. ඉතින් මේ හැමෝම ඔන්ලයින් හරහා තමයි මේකට සම්බන්ධ වෙන්නේ. ડોක්ටර් දැන් මේ කාරණාවත් එක්ක මේ කෙනෙකුගේ ආරක්ෂාව රැකවරණය කියන ප්‍රබල සාධකයක්නේ. දරුවන් උදෙසා මොන වගේ රැකවරණයක්ද මොන වගේ ආරක්ෂාවද සිද්ධ වෙන්නේ? අපි ඒ පිළිබඳව මතක් කරමු. ඔව්. ඇත්තටම චයිනාවල ආරක්ෂාවත් නම් මම හිතනවා ඉතාමත්ම හොඳයි කියලා. හොඳම රටක් ළමයෙකුට ආරක්ෂිත රටක් අපි හිතනවා ගැහැණු දරුවෙකුටද පිරිමි දරුවෙකුට දෙන්නටම. මොකද මේ යුනිවර්සිටිස් අපි එයාපෝට් එකෙන් බැස්සාම එයාපෝට් එකෙන් බැස්ස මොහොතේ සිට යුනිවර්සිටි එකට යන දක්වාම අපිව රෙකෝඩ් වෙනවා. මොකද හැමතරම කැමරාස්. යුනිවර්සිටි එක ඇතුළෙත් එහෙමයි. මේගොල්ලන්ගේ කැම්පස් වල ඇතුළට යන්න පිට අවුට්සයිඩර්ස්ලට යන්න බෑ. මොකද ඔක්කොම ෆේස් ඩිටෙක්ෂන් තියෙන්නේ දරුවට විතරයි යුනිවර්සිටි එකට ඇතුල් වෙන්න පුළුවන්. අර ඒ හින්දා දෙමව්පියන්ට බය වෙන දෙයක් නෑ. කවුරු හරි ඇවිල්ලා ඇතුළට ළමයින්ට කරදරයක් එහෙම කරන්න බෑ. මොකද සමහරක් යුනිවර්සිටිස් තියෙනවා මේක ගොඩක් හැම යුනිවර්සිටි එකක්ම රෑ 10:00 11 වෙනට හොස්ටල්ස් වහනවා. සමහරක් යුනිවර්සිටිස් 10:00 වැහුවාම ඊට පස්සේ අර ඉන්න සිකියුරිටි එකෙන් ගිහිලා රූම්ස් වල දරුවෝ ඉන්නවද කියලා චෙක් කරනවා.
يعني දරුවෝ එළියට ගිහිල්ලාද එහෙම කියලා. ඉතින් සමහරක් යුනිවර්සිටිස් වලට මේන් ගේට් එකෙන් පිට අයට අවුට්සයිඩර්ස්ට ඇතුල් වෙන්න බෑ. ඒ ස්ටුඩන්ට් හෝ ගුරුවරයෙකුට පමණයි ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් ආරක්ෂාවත් නම් චීනයේ ඇත්තටම මේ වෙනකම් කිසිම ප්‍රශ්නයක් නැහැ. දරුවෙකුට ඕනම වෙලාවක ඕනම රැයක උනත් එළියට ගිහිල්ලා එන්න පුළුවන්. අර එකම දේ අර වෙලාවට on time ඉන්න ඕන ඒගොල්ලන්ගේ. ඉතින් එහෙම දැන් බය වෙන්න කාරණාවක් නැහැ ඒ රටේ ඉන්නවා කියන්නේ. අද අපි කතා බහ කරේ ඔබට චීනයට ගොස් තමන්ගේ උසස් අධ්‍යාපනය හදාරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. ඉතින් මම මතක් කරන්නම් ආයතනයේ සම්බන්ධයෙන් අද දවසේදී අපි කතා බහ කරේ චයිනා ලංකා এডুকেෂන් ආයතනයේ සම්බන්ධයෙන්. එහි ලිපිනය මම මේ ආකාරයෙන් ඔබට නැවතත් මතක් කරන්නම්. 149 නව රෝහල් පාර ජයවර්ධනපුර රෝහල අසල තමයි මෙහි ලිපිනය සඳහන් වන්නේ. මම දුරකථන අංකය මතක් කරන්නම් 077 0290 290 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් වැඩි දුරටත් තොරතුරු විමසන්නට. ඉතින් වෛද්‍යතුමනි බොහොම ස්තුතිවන්ත වෙනවා දවසේදී අපිත් එක්ක සම්බන්ධයෙන් අවසන් වශයෙන් යමක් එකතු කරන්නට ඇති. ඔව් ඇත්තටම කියන්නේ යම් දරුවෙක් බලාපොරොත්තු වෙලා ඉන්නන ලංකාවේ විශ්වවිද්‍යාලේ වරම් ගන්න බැරි ඔයගලන්ට එන්න පුළුවන් අපි හා සම්බන්ධ වෙන්න. එතකොට අපිට අපේ තියෙන ශිෂ්‍යත්ව අපි ඔයගලන්ට දෙන්නම්. ඒ ශිෂ්‍යත්ව වලින් ගිහිල්ලා හොඳට ඉගෙනගෙන ලංකාවට එන්න කියන එක තමයි මට දරුවන්ට කියන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම අධ්‍යාපනය කියලා කියන්නේ කෙනෙක්ව වෙනස් කරන්නට පුළුවන් සමාජයක් වෙනස් කරන්නට පුළුවන් මාවතක්. ඉතින් මේ මාවත ඔබ තෝරගන්නට ඕනේ. ඒ තුලින් ඔබට පුළුවන් ඔබව හොයාගන්නට. මේ මතක් කිරීමත් ඔස්සේ මේ වැඩසටහන ඔස්සේ නිමාවටපත් කරන්නට සූදානම්. ඔබට රැඳෙන්නට ආරාධනා කරනවා සූඩෝදය සමගින්.